ආයිබෝවන් ටැරෝ ෆියුචර් විත් නිරංජලා channel එක වටා එකතු වෙන ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අරගෙන ආවා ලග්න දෙකකට ජූලි මාස ගත වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ ලග්න දෙක තමයි මිථුන කටක. ඉතින් ඔයා ඉපදුනේ මේ ලග්න දෙකෙන් එකකද? එහෙනම් ඉතින් මේ රීඩින් එකත් එක්ක එකතු වෙන්න. හරි එහෙනම් අපි මුලින්ම බලමු. මිථුන ලග්නයෙන් උපන් ඔයාට ජූලි මාස ගත වෙන්නේ කොහොමද කියලා. මිථුන ලග්නයෙන් උපන් ඔයාට ජූලි මාසය ගොඩක් ලස්සන මාසයක්. ඔයාට මේ මාසේ ගොඩක් ලස්සනට ගෙවන්න ලැබෙන මාසයක්. අලුත් යාළුවෝ ඔයාට මේ මාසේ හම්බ වෙයි. එයාලා එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගෙයි මේ මාසේ. ඒ වගේම ඔන්න ව්‍යාපාරික සම්බන්ධතා හැමත් ගොඩනැගෙන්න ඉඩ තියෙනවා මේ මාසේ. ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාට ව්‍යාපාර පැත්තෙන් හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගෙන්න ඉඩ තියෙනවා මේ මාසේ. ඒ වගේම ආදරය යුග දිවිය ගත කරන ඔයාටත් මේ මාසේ ගොඩක් හොඳ මාසයක්. ඔයාට අවංක ආදරයක් ලැබෙන මාසයක්. ඔයාලා දෙන්නගේ ආදරේ තව ශක්තිමත් වෙන මාසයක්. ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන මාසයක්. හැබැයි ඔන්න මට පේනවා ඔයා මේ මාසේ ටිකක් මහන්සි වෙලා වැඩ කරන ගතියක් මට පේනවා. ඔයාට මේ මාසේ වැඩ ටිකක් වැඩි වෙනවා. අන්න ඒ නිසා ඔයාට ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා මේ මාසෙදී. ඔන්න ඉතින් ඔයා මේ මාසෙදී ඔයාගේ වේදම් ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනි මාසයක්. මොකද ඔයාගේ වේදම් පැත්ත වැඩි වෙනවා මේ මාසෙදී. පාටි වලට සහභාගී වීම වලට එහෙම නැත්නම් යාළුවෝ එක්ක විනෝද වෙන්න ට්‍රිප් එකක් යන්න ඔන්න ඔය වගේ දේවල් වලට ඔයාගේ අතේ තියෙන මුදල් වේදම් වෙන්න ඉඩ තියෙනවා මේ මාසෙදී. ඔන්න ඔයාට මේ මාසෙදී හොඳින් වැඩ කරගෙන යන්න ලැබෙනවා. ඒ කියන්නේ රැකියාවේ වැඩ. එහෙම නැත්නම් ඔයාගේ දෛනික ජීවිතයේ වැඩ ඔයාට හොඳින් කරගෙන යන්න ඔන්න පුළුවන් වෙනවා මේ මාසේ. ඒ විතරක් නෙවෙයි ඔයා ඒ කරන වැඩවලින් ඔයාගේ ජීවිතයට අලුත් අත්දැකීමක් එකතු කරගන්නත් ඔයාට ලැබෙයි. ඒ වලින් ඔයාගේ ජීවිතයට අලුත් අත්දැකීමක් ලැබෙයි. අලුත් දේවල් වලට ඉගෙන ගන්න ලැබෙයි. ඔන්න ඉගෙනීමේ කටයුතු වල නිරත වෙන අයටත් ගොඩක් හොඳ මාසයක් හැටියට මම දකිනවා. ඉගෙනීමේ වැඩ හොඳින් කරගෙන යන්න පුළුවන් මාසයක්. තව දැනුම එකතු කරගන්න ලැබෙයි. තව අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙයි. අන්න ඒ නිසා ඉගෙන ගන්න අයටත් මේ මාසේ ගොඩක් හොඳයි. හැබැයි ඔන්න ඔයාගේ සෞඛ්‍ය පැත්ත ගැන චුට්ටක් සැලකිලිමත් විය යුතු මාසයක් තමයි මේ මාසය. ඔන්න ඔයාට මොකක් හරි ලෙඩක් හැදුනොත් එහෙම ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඔන්න ඒ වගේම පාරේ ගමන් කරද්දී පරිස්සමින් පාරේ ගමන් කරන්න. පාර පනිද්දී උනත් හොඳට දෙපැත්ත බලලා පාර පනින්න. ඔයා රියදාවනය කරනව නම් ඔන්න පරිස්සමින් රියදාවනය කරන්න. මොකද ඔයා රිය පදවද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕන මාසයක් තමයි මේ මාසය. ඔන්න මිථුන ලග්නයෙන් උපන් ඔයාගේ රීඩින් එකත් එක්ක එකතු වෙන ඒන්ජල් ඔයාට කියනවා. ඔයා මේ වෙලාවේ ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයකද? ඔන්න ඉතින් ඔයාට ඒ ප්‍රශ්නේ ඉක්මනට ගොඩ එන්න පුළුවන්. ඒ වගේම ඔයාට අඳුරෙන් එළියට එන්න ලැබෙන කාලයක් මේ මාසය. ඒ කියන්නේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න ලැබෙන මාසයක්. ඔයාට හිතෙයි ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ ගොඩක් දුර කියලා. නමුත් ඒක තියෙන්නේ ඔයා ළඟමයි. ඉවසන්න, ඉවසලා ඉන්න, ධනාත්මක සිතුවිලි ඇති කරගන්න. එතකොට ඔයාගේ ප්‍රශ්නේ ඉක්මනින් විසඳ ගන්න ඔයාට පුළුවන් වෙයි. ඔන්න ඕක තමයි ඉතින් මිථුන ලග්නයෙන් උපන් ඔයාගේ රීඩින් එකත් එක්ක එකතු වෙන ඒන්ජල් ඔයාට කියන්නේ. ඔන්න ඉතින් මාත් ප්‍රාර්ථනා කරනවා මිථුන ලග්නේ ඔයාගේ හැම ප්‍රශ්නයක්ම ඔයාට විසඳ ගන්න ලැබෙන්න කියලා. ඒ වගේම ඔයා මොකක් හරි අසනීපකින් ඉන්නවනම් ඔන්න ඒක ඉක්මනට සුව වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. හරි, දැන් එහෙනම් අපි යමු කටක ලග්නයෙන් උපන් ඔයාට මේ ජූලි මාසය ගත වෙන්නේ කොහොමද කියලා බලන්න. ඔන්න කටක ලග්නයෙන් උපන් ඔයා මේ ජූලි මාසේ
ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න ඕන ඔයා. ඇයි දන්නවද මම මෙහෙම කියන්නේ? ඔයා හොරුන්ට වංචාකාරයන්ට අසු වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා කියලා මට පේනවා. ඒ වගේම ඔයා සතු ඔයාගේ මොකක් හරි දෙයක් නැති වෙන්න ඔන්න මේ මාසෙ ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ඔයා කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ තව තැනක් තියෙනවා. මොකද ඔයාගෙන් ප්‍රයෝජන ගන්න කවුරු හරි බලාගෙන ඉන්නව වෙන්න පුළුවන් ඔන්න මේ මාසෙදී. අන්න ඒ නිසා ඒ ගැනත් පරිස්සමින් කල්පනාවෙන් වැඩ කරන්න. ඔයා බුද්ධිමත් වැඩ කරොත් ඔයාට ඉතින් මේ දේවල් වලින් ගැලවෙන්න පුළුවන්. අන්න ඒ නිසා බුද්ධිමත් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ කියලා ඔන්න මේ රීඩින් එක හරහා පෙන්නනවා. ආදරය යුග දිව ගත කරන ඔයාට ටිකක් පරිස්සමින් වැඩ කරන්න වෙනවා. ඔයාගේ ආදරේ මැද්දට තුන්වෙනියෙක් එන්න ඔන්න ලොකු අවදානමක් තියෙනවා. ඒ කියන්නේ වෙනත් කෙනෙක් නිසා ඔයාලගේ ජීවිතය ඇතුලේ ඒ කියන්නේ ඔයාලා දෙන්න ඇතුලේ ප්‍රශ්නයක් ඇති වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඔයාට ඔයා ආදරය කරන කෙනා ගැන සැක හිතෙන්න ඉඩ තියෙනවා වෙන කෙනෙක් නිසා. සමහර විට මේක වැරදි වැටහීමක් නිසා ඇතිවෙන සැකයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා ඉතින් ඔයා ආදරය කරන කෙනාව නිකරුණේ සැක කරන්න යන්න එපා ඉතින්. ඔන්න ඔයා මේ මාසෙදී සාධාරණව මුදල් හොයනවා කියලා මට පේනවා. ඔයාට මේ මාසෙ තුල ඔයාගේ ධනය ගොඩක් හොඳට කළමනාකරණය කරගන්න පුළුවන්. කම තියනවා කියලා මේ රීඩින් එක හරහා පෙන්නනවා. ඒ වගේම ඔයා සතු ධනය වැරදි වැඩවලට යොදවන්නේ නැහැ කියලත් ඔන්න මට මේ රීඩින් එක හරහා පේනවා. ඔන්න ඔයාට ඔයාගේ රැකියාවේ වැඩ හොඳින් කරගන්න ලැබෙන මාසයක් මේ මාසය. ඔයාට නව අදහස් එයි. අලුත් දේවල් අත්හදා බලන්න හිතෙයි. ඒ වගේම ඔයා ඉගෙනගත්තු දේවල් වලින් ඔයාට ප්‍රයෝජන ගන්න ලැබෙයි. ඔන්න ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙයි. ඔයාගේ ඉගෙනීමේ කටයුතු සතුටින් කරගෙන යන්න ලැබෙන මාසයක්. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය නම් ටිකක් අයහපත් වෙන්න ඉඩ තියෙනවා කියලා මට පේනවා. බඩේ අමාරු, කොන්දේ වේදනා වගේ රෝග තත්ත්වයන් ඉතින් ඔයාට ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔන්න ඉතින් පාරේ යද්දි සැලකිල්ලෙන් පාරේ ගමන් කරන්න. රිය පදවද්දි පරිස්සමින් රිය ධාවනය කරන්න. ගොඩක් වේගෙන් රිය පදවන්න එහෙම යන්න එපා. ඒ වගේම කැපීම්, තැලීම් වගේ දේවල් ඇති වෙන්නත් ඔන්න ඉඩකඩක් තියෙනවා. අන්න ඒ නිසා පරිස්සමින් වැඩ කරන්න. ඔන්න ඉතින් කටක ලග්නේ ඉන්නපන් ඔයාගේ රීඩින් එකත් එක්ක එකතු වෙන ඒන්ජල් ඔයාට කියනවා. ඔයා මොකක් හරි ප්‍රශ්නක ඉන්නවනම් ඔන්න ඔයාට ඒ ප්‍රශ්නෙන් ඉක්මනට ගොඩ එන්න පුළුවන්. ඔයාගේ දැනුම, බුද්ධිය පාවිච්චි කරලා ඔයාට ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්. මොකද දන්නවද ඔයා කරන්න ඕනේ? නිදහස් තැනකට යන්න. ඊට පස්සේ ඔයා හොඳට වාඩි වෙලා හිත සංසුන් කරගෙන හොඳට හිතන්න. එතකොට ඔයාට මේ ප්‍රශ්නෙට ඉක්මනින්ම විසඳුමක් හම්බ වෙයි. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න මාර්ගයක් ඔයාට හම්බ වෙයි. ඒ නිසා හොඳට හිතලා බලන්න. ඔන්න ඕක තමයි ඉතින් කටක ලග්නේ ඉන්නපන් ඔයාට අද රීඩින් එකත් එක්ක එකතු වෙන ඒන්ජල් ඔයාට කියන්නේ. ඔන්න ඉතින් මාත් ප්‍රාර්ථනා කරනවා කටක ලග්නේ ඉන්නපන් ඔයාගේ හැම ප්‍රශ්නයක්ම විසඳගන්න ඔයාට ලැබෙන්න කියලා. ඒ වගේම ඔයා මොකක් හරි අසනීපකින් ඉන්නවනම් ඔයාට ඉක්මනට සුවය ප්‍රාර්ථනා කරන ඕන්න මමගේ හදවතින්ම. ඔන්න ඉතින් මම අදත් අරගෙන ආවා ලග්න දෙකකට ජූලි මාසෙ ගත වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මොනවද මේ channel එක ගැන හිතෙන්නේ? මොනවද මේ රීඩින් එක ගැන හිතෙන්නේ? මොනවද ඔයාලගේ අදහස්? පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔයාලගේ අදහස් මොනවද කියලා. එහෙනම් ඉතින් තවත් දවසක එන්නම්. තවත් රීඩින් එකක් අරගෙන. ඔයාලා හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි.